හෙලෝ මේ ඔයා අහගෙන ඉන්නේ ලංකාවේ කොහේ හරි තැනක ඉඳන් ඔයාලට ලස්සන කතාවක් අරගෙන එන හෙලෝ FM අපේ YouTube channel එක. ඔයාට කවදා හරි හිතලා තියෙනවද අතුරුදහන් වුණා නම් හොඳයි කියලා? හිතන කිසි දෙයක් හරියන්නේ නැහැ වගේ දෙයක්. එහෙම දැනුණු වෙලාවට කෑ ගහලා අඬන්න ඕන උනත් කඳුළු වෙන්නේ නැහැ වගේ දැනලා තියෙනවද? බය වෙන්න එපා. ඒක ලෙඩක් නෙවෙයි. හැබැයි ඔයා ටිකක් ස්ට්‍රෙස් වෙලා. එච්චරයි. ඒ වෙලාවට ඔයා කරන්න ඕනේ ආයෙ වැරදුණු තැන ගැන හිතන එක නෙවෙයි. පොඩ්ඩක් ඔයා ඔය හිතන විදිහ වෙනස් කරගන්න එක විතරයි. එහෙම කියද්දි මතක් වුණේ මම ඇවිල්ලා ෆිල්ම් පිස්සෙක්. ඉතින් මම ස්ට්‍රෙස් වෙන ගොඩක් වෙලාවට මම්මගේ මූඩ් එක චේන්ජ් කරගන්න කරන්නේ ෆිල්ම් එකක් බලන එක. කාට්රින් මොලි කියන්නේ මම ඒ වගේ බලපු ෆිල්ම් එකක්. ඔයා තමිල් ෆිල්ම් බලන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාටත් මේ කතාව අහුවෙලා ඇති. කතාව දුවන්නේ තමන්ගේ සැමියායි පුතයි එක්ක හරිම සතුටින් ඉන්න විජේ කියලා වයිෆ් කෙනෙක් වටේ. දවසක් මෙයාට අහම්බෙන් ආර්.ජේ කෙනෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා. ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියන්නේ නැතුවම මම පොයින්ට් එකට එන්නම්. ඔඩිෂන් එක ඉවර වෙලා එයාට ට්‍රයල් එකක් විදිහට කෝල කෙනෙක් එක්ක කතා කරලා පෙන්නන්න කියනවා. මෙතනදී එයාට කලින් ස්ටුඩියෝ එකට ආපු කෝල් එක රෙකෝඩින් එකක් තමයි දාලා පෙන්නන්නේ. කතා කරන්නේ කෝච්චි එක එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්. එයා මෙන්න මෙහෙම කියනවා. මගේ නම ඇන්ටනි. මට හොඳ වැටුපක් තියෙනවා. මගේ පවුලේ අයත් හොඳින් ඉන්නවා. ඒත් මම සතුටින් නැහැ. අවසානෙට සැනසීම නිදාගත්තේ කවදද කියලාවත් මට හරියට මතක් වෙන්නේ නැහැ. ගොඩක් මිනිමරුම් කරපු කෙනෙකුට හෘද සාක්ෂිය නිදා ගන්න දෙන්නේ නැහනේ. මාත් අන්න ඒ වගේ තමයි ඉන්නේ. මේ අවුරුදු 10 ඇතුලේ සියදිවි නසා ගැනීම 50ක් විතර මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා. ගිය සතියේ පවා ආන්ද්‍රා බෝඩරේ පහු කරනකොට කෙනෙක් හදිස්සියෙම ඇවිල්ලා රේල් පාරේ හිටගත්තා. මම බලාගෙනම ඉන්නවා. ඔළුවට උඩින් අත් දෙක උස්සලා වැඳගෙන එහෙම්මම රේල් පාරේ දිගා වුණා. මට මුකුත්ම කරගන්න බැරි වුණා. මේ දේවල් දැකලා මේ මරණවලට මමත් එක හේතුවක් කියලා මට හිතෙනවා. ගෙදරට ඇවිල්ලා ඇස් දෙක වහපු ගමන් ඒ මරණ තමයි මගේ ඉස්සරහට එන්නේ. මේ නිසා මට මගේ පවුල එක්ක බිරිඳ එක්කවත් දැන් සාමාන්‍ය විදිහට ඉන්න බෑ. මගේ ප්‍රශ්නේ එයාට කොහොම තේරුම් කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි ආයෙ වැඩට යන්න ඕනි කියලා මතක් වෙද්දි විතරක් මට මහ අසාමාන්‍ය බයක් දැනෙනවා. මේ තමයි කෝලට තිබ්බ ප්‍රශ්නේ. ආර්.ජේ කෙනෙක් විදිහට මේකට උත්තර දෙන්න කියලා විජීට කියනවා. මම මුලින් කිව්වනේ විජී කියන්නේ හරිම සතුටින් හිටපු කෙනෙක්. ඊටත් වඩා එයාගේ වචන අස්සේ ලස්සන මැජික් එකක් තිබ්බා. ඉතින් ඒ කෝලගේ ප්‍රශ්නෙට විජී හරි ලස්සන උත්තරයක් දෙනවා. ඔයාගේ ප්‍රශ්නේ මට තේරෙනවා. ඔයා මේ වෙනකල් 50 දෙනෙක්ගේ විතර මරණ දැකලා තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයකට හේතුව ඔයා නෙවෙයි. මැරෙන්න ඕනි කියන එක එයාලා ගත්ත තීරණයක්. ඒ වුණත් ජීවත් වෙන්න ඕනි කියන ආසාවත් එක්ක අලුත් රස්සා හොයන් යන අය. තමන්ගේ පවුලේ අය බලන්න යන අය. අලුතින් විවාහ වෙලා තමන්ගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න යන අය. මේ වගේ ගොඩක් හීන එක කොච්චර අය ඔයාගේ කෝච්චියේ යනවද? මේ අවුරුදු 10 ඇතුලේ ඒ වගේ කී දෙනෙක්ව ඔයා පරිස්සමට එක්කන් ඇවිත් ඇද්ද? ගොඩක් දුරින් ඉඳන් ගමන් මහන්සියත් එක්ක ඇවිල්ලා එයාලගේ ගමෙන් බහිද්දි එයාලත් දන්නේ නැතුව ඒ මූණු වලට එන හිනාව ඒ සතුට ඒ තමයි එයාලා ඔයාට දෙන ස්තුතිය. පරිස්සමට ගෙදර එක්කන් ආවට ඔයාට දෙන ස්තුතිය. ගෙදර ගිහිල්ලා ඒක විතරක් මතක් කරන්න. ඔයාගේ හිතට සැනසීමක් දැනේ. ඒ දැනෙන සතුට එක්ක හැමදේම හරියයි. උත්තරේ එච්චරයි. කෝලට තිබ්බ ප්‍රශ්නේ තාමත් ඒ විදිහමයි. ඒකේ වෙනසක් වුණේ නැහැ. හැබැයි ඒ ප්‍රශ්නේ දිහා අපි බලන විදිහ වෙනස් කරාම තවදුරටත් අපි හිතන තරම් ලොකු ප්‍රශ්නයක් එතන නැහැ. විජීගේ වචන අස්තේ තිබුණු මැජික් එක අන්න ඒක. අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්නත් මේ වගේ. අපි බලන විදිහ විතරයි වෙනස් කරගන්න ඕනේ. ගොඩක් මහන්සි වුණාම ජීවිතේට සමහර දේවල් ලැබෙන්නේ තෑග්ගක් විදිහට. හැබැයි කොච්චර මහන්සි වුණත් සමහර දේවල් අපිට නොලැබෙන්නේ අපේ වාසනාවට. මොකද ඒ ඔයා හිතනවටත් වඩා හොඳ දෙයක් ඔයා වෙනුවෙන්ම ලියවිලා තියෙන නිසා. ඒ නිසා එක දිගට වැරදෙද්දි නරක විදිහටම හිතන්න එපා. මටමයි වෙන්නේ කියලා හැමදේම අතෑරලා දාන්නත් එපා. ඔයා වෙනුවෙන් තියෙන දෙයක් කාටවත්ම අරගෙන යන්න බෑ. ඒ නිසා විශ්වාසයෙන් ඉන්න. හොඳම දේවල් ලැබෙන්නේ හිමීට. එහෙනම් ආයෙත් මේ වගේ කතාවක් අරගෙන එනකල් ආදරේ බෙදාගෙන hina වෙලා පරිස්සමට ඉන්න. අමතක නැතුව අපේ subscribe කරලා ඊළඟ වීඩියෝ එකත් ඔයා ගාවටම ගෙන්න ගන්න.